ආයිබෝවන් මගේ YouTube පවුලේ හැමෝටම. ඔන්න ඉතින් මම අදත් වටිනා කියන වීඩියෝ එකක් අරගෙන ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. ඔයගොල්ලෝ thumbnail එකේ දකින්න ඇතිනේ මම අද මොකද්ද කතා කරන්න කියලා. මම අද කතා කරන්නේ ෆයිබ්‍රොයිඩ් කියන ගර්භාෂ ගෙඩි සම්බන්ධව. මම මේ ගැන කතා කරන්න හිතුවේ මමත් මේ කියන ෆයිබ්‍රොයිඩ් ගෙඩි නිසා පීඩා විඳ කාන්තාවක්. ඒ නිසා මමත් බොහෝ තොරතුරු දැනගත්තේ මේ YouTube එකේ දාලා තියෙන වීඩියෝස් බලලා. ඉතින් මට හිතුණා මේ ෆයිබ්‍රොයිඩ් වලින් පීඩා විඳින කවුරුම හරි කෙනෙකුට මගේ මේ වීඩියෝ ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් අපි බලමු මුලින්ම මේ ෆයිබ්‍රොයිඩ් කියන්නේ මොනවද කියලා. ෆයිබ්‍රොයිඩ් කියන්නේ ගර්භාෂයේ හැදෙන පිළිකාමය නොවන ගෙඩි වර්ගයක්. ඉතින් මේ ගෙඩි බොහෝ කාන්තාවන්ගේ බහුලව දක්නට ලැබෙනවා මේ කාලේ වෙද්දී. වෛද්‍යවරුන් පවසන විදිහට නම් සාමාන්‍යයෙන් කාන්තාවන් 4 දෙනෙක්ගෙන් එක් අයෙකුට මේ ෆයිබ්‍රොයිඩ් කියන ගෙඩි වර්ගය තියෙනවා. නමුත් ඒ ගෙඩි සම්බන්ධයෙන් විය යුතු කාරණාවක් නැහැ. සමහර කාන්තාවන් Tamanට ෆයිබ්‍රොයිඩ් ගෙඩි තියෙනවද කියලාවත් දන්නේ නැහැ. සාමාන්‍යයෙන් ස්කෑන් පරීක්ෂණයකදී තමයි ෆයිබ්‍රොයිඩ් ගෙඩි තියෙනවද කියලා හඳුනා ගන්න වෙන්නේ. මේ කාන්තාවන්ගෙන් සුළුතරයකට පමණක් ෆයිබ්‍රොයිඩ් ගෙඩි නිසා ලක්ෂණ මතුවෙන්න පුළුවන්. ඉතින් මටත් මේ කියන ෆයිබ්‍රොයිඩ් නිසා බොහෝ සංකූලතා ඇති වුණා. මගේ ගර්භාෂයේත් ෆයිබ්‍රොයිඩ් ගෙඩි තියෙනවා කියලා මම දැනගත්තේ මීට අවුරුදු 3කට කලින්. ඒ වෙද්දි නම් මට මුකුත්ම රෝග ලක්ෂණ තිබ්බේ නැහැ. මේ වගේම ස්කෑන් එකකදී තමයි මම දැනගත්තේ මටත් ෆයිබ්‍රොයිඩ් තියෙනවා කියලා. ඒ වෙනකොට නම් ડોක්ටර්ලා කිව්වේ පුංචි මිලිමීටර ගානක ෆයිබ්‍රොයිඩ් ගෙඩියක් තියෙන්නේ. ඒක ගණන් ගන්න දෙයක් නැහැ කියලා. ඒ නිසා මම ප්‍රතිකාරවලට යොමු වුණෙත් නැහැ. මට සංකූලතා මුකුත් තිබ්බේ නැති නිසා. නමුත් මීට මාස 4කට 5කට වගේ උඩදී මට ගොඩක් රෝග ලක්ෂණ මතුවුණා. යටිබඩේ වේදනාව තදට දැනුණා, මූත්‍රා කිරීමේ අපහසුතාව, මෙන්සස් වෙද්දී රුධිරේ කැටි වගේ පිට වුණා. ඉතින් ඔය වගේ රෝග ලක්ෂණ දැනගන්නට ලැබුණේ. ඊට පස්සේ මම නැවතත් ස්කෑන් පරීක්ෂණයකට යොමු වුණා. එහිදී දැනගන්න ලැබුණා ෆයිබ්‍රොයිඩ් ගෙඩි 3ක් තියෙනවා කියලා. ඒ කියන්නේ මගේ ෆයිබ්‍රොයිඩ් ගෙඩි වර්ධනය වෙලා. ඉතින් මෙහෙම කිව්වට හැමෝම බය වෙන්න අවශ්‍ය නැහැ. සමහර කාන්තාවන්ට නෝමලි ඒ ෆයිබ්‍රොයිඩ් ගෙඩි යටපත් වෙලා යනවා. ඉතින් ඒ වගේම මේ ෆයිබ්‍රොයිඩ් වලට ප්‍රතිකාර ක්‍රම කිහිපයක්ම තියෙනවා. මුල්ම අවදියේ තියෙන ෆයිබ්‍රොයිඩ් ගෙඩි වලට නම් සාමාන්‍යයෙන් හෝමෝන ප්‍රතිකාර මගින් සුව කරගන්න පුළුවන්. ඒ වගේම ලැපරොස්කොපි කියන තාක්ෂණය ඔස්සේ ගර්භාෂයට කැමරාවක් යවලා තියෙන ගර්භාෂ ගෙඩි ඉවත් කරගන්න පුළුවන්. මේක පුංචි සැත්කමක්. ගර්භාෂයේ ෆයිබ්‍රොයිඩ් ගෙඩි ගොඩක් වර්ධනය වෙලා තියෙන අවස්ථාවකදී තමයි ඕපන් සර්ජරි එකකට යන්නේ. ඉතින් මගෙත් ගර්භාෂ ගෙඩි අයින් කරේ ඕපන් සර්ජරියක් මාර්ගයෙන්. ඉතින් මේ සඳහා කරන ශල්‍ය කර්ම වලට බය වෙන්න දෙයක් නැහැ. ඉතින් මෙම සැත්කම් රජයේ රෝහල් වල මෙන්ම පෞද්ගලික රෝහල් වලත් සිදු කරනවා. සාමාන්‍යයෙන් රජයේ රෝහල් වල නම් ලැපරොස්කොපි සැත්කම් ක්‍රමයට පහසුකම් අඩුයි තාමත්. මම කරගත්තේ රජයේ රෝහලකින්. ඒ කියන්නේ ඕපන් සර්ජරියක් මාර්ගයෙන් තමයි මගේ ගර්භාෂ ගෙඩි ඉවත් කරේ. ඉතින් මම ඔයගොල්ලොත් එක්ක මේ ෂෙයා කරගත්තේ මම ලැබපු අත්දැකීම වෛද්‍යවරුන් විසින් මම දැනුවත් වුණු ආකාරයයි ෆයිබ්‍රොයිඩ් ගැන. මේ වීඩියෝ එක දකින්න ඔයාලා කාටම හරි ෆයිබ්‍රොයිඩ් කියන ගෙඩි නිසා පීඩාවෙන් ඉන්නවා නම් බය වෙන්න එපා. ඉක්මනින් වෛද්‍යවරුන් වෙත යොමු වෙලා අවශ්‍ය ප්‍රතිකාර කරගන්න. මම හිතනවා මේ වීඩියෝ ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඒ වගේම මම සර්ජරි එකේදී ලැබපු අත්දැකීමුත් ඔයගොල්ලන්ට අවශ්‍ය නම් මම ඉදිරියේදී ෂෙයා කරගන්නම්. මගේ channel එක subscribe කරලා තියාගන්න. මේ වගේම වැදගත් වීඩියෝ එකක් අරගෙන එනකම් හැමෝටම තෙරුවන් සරණයි.